ආයුබෝවන් ජ්‍යෝතිෂ්‍ය හෝරාව YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 අප්‍රේල් මාස මේ සතිය තුලා ලග්න හිමියන් වන ඔබට කෙබඳු බලපෑමක් ඇති කරයිද? ඔබේ රැකියාව, ධනය, ආදරය සහ සෞඛ්‍ය පිළිබඳ තත්වය කෙසේ වේවිද? අපි ඒ ගැන විමසා බලමු. තුලා ලග්න හිමියනි, මේ සතිය ඔබට ඉතාමත් ක්‍රියාශීලී සතියක් වනු ඇති බව පෙනෙනවා. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයාගේ ගමනානුව ඔබේ පෞරුෂය කැපී පෙනෙන අතර සමාජය තුළ ගෞරවයට පාත්‍රවන කාලයකි. සිතේ පැවති නොසන්සුන් බව පහව ගොස් තරමක සහනදායී ස්වභාවයක් සතිය මැදවන විට ඇතිවෙයි. කෙසේ වෙතත් අනවශ්‍ය ගමන් බිමන් සහ නොයිවසිලිමත් තීරණ ගැනීම පිළිබඳව මදක් කල්පනාකාරී වීම වැදගත්. රැකියා ක්ෂේත්‍රයේ ඔබට පැවති බාධා ඉවත් වන ලකුණු පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම නිර්මාණශීලී අංශවල නියුතු අයට සහ වෙළඳ ව්‍යාපාර කරන අයට මේ සතියේ වැඩි වාසි අත්කරගත හැකියි. උසස් නිලධාරීන්ගේ සහයෝගය ඔබට හිමිවනු ඇත. ආර්ථික තත්ත්වය ගැන බැලීමේදී අනපේක්ෂිත වියදම් කිහිපයක් සතියේ මුල් දිනවල මතුවිය හැකි වුණත් සතිය අගවන විට යම් මූල්‍ය ලාභයක් හෝ ලැබීමට නියමිත මුදලක් අතට පත්වීමට ඉඩ තිබේ. ආයෝජනයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනම් එය බුද්ධිමත්ව සිදු කිරීමට කාලය සුදුසුයි. පෞල් ජීවිතය තුළ සාමය සහ සමගිය පවතින සතියකි. සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී යනු ඇත. අවිවාහකයට නව ප්‍රේම සබඳතා ඇතිවීමට හෝ පවතින සබඳතා ස්ථිරවීමට මඟ පෑදී. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන අතර නෑදෑ හිතමිතුරන්ගෙන් උදව් උපකාර හිමිවන කාලයකි. සෞඛ්‍ය තත්ත්වයේ සාමාන්‍ය පරිදි යහපත් වුවත් උෂ්ණාධික රෝග හෝ හිසේ කැක්කුම වැනි සුළු පීඩා මතුවිය හැකි. විශේෂයෙන්ම ආහාර පාන ගැනීමේදී පිරිසිදුකම ගැන සැලකිලිමත් වන්න. රාත්‍රී කාලයේ නිසි නින්දක් ලබා ගැනීම ඔබේ මානසික ප්‍රබෝධයට බෙහෙවින් උපකාරී වනු ඇත. මෙම සතියේ ඔබගේ ජය වර්ණය වන්නේ සුදු පැහැයයි. ජය අංකය අංක 6 සතියේ පවතින බාධා දුරු කර ගැනීමට හැකි සෑම විටම සුදු පැහැති මල් පූජා කර ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න. දුප්පත් අයෙකුට ආහාර වේලක් ලබා දීමෙන් ඔබේ සිතට සහනයක් සහ වාසනාව උදා කරගත හැකියි. ඔබ සැමට වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා. මේ වැනි දිනපතා සහ සතිපතා පලාඵල දැන ගැනීමට අපි ජ්‍යෝතිෂ හෝරාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනේ ක්‍රියාත්මක කරන්න. තෙරුවන් සරණයි.